උන්දාව මරලා මොහොතකින් උන්දාව දැන් මැද මුලින් ඉඳන් එනවනේ මැද මුලින් ඉඳන් එනකොට කොල්ලට කාපු කෑම හරි නැහැ කියලා රයිස් එකක් ගන්න ඕනි කියලා මම නතර කරනවා කඩේ නතර ඒ නතර කරන්නේ අපේ ලොකු මල්ලිට ගමම ඉන්නවා ඉතින් යාළුවනේ අනේ බා කොල්ලට රයිස් එකක් දාලා දීහන් කියලා ලොකු මල්ලි යනවා ඒ වෙනකොට දුව ඒන්නේ නෑ ඒ වෙනකොට දුව අතේ නිදිලු අතේ නිදිලු දෙවනි පිටිපස්සේ තාත්තා බදාගෙන ඊට පොඩ්ඩක් ඉස්සරහට යනකොට තමයි අපේ ඥාති කෙනෙක් වෙන මල්ලි කෙනෙක් පොඩි කට්ටිය දැක්කම හැමදාම චොක්ලට් අනම්මනම් අරන් දෙනවා. ඉතින් චොක්ලට් උයි යෝගට් උයි අරන් දීලා තිබුණා. බොණ්ඩ බා මොනවද වගේ අරන් දීලා ඒව බෑකේ කෙල්ලගෙන ළමයි නිදිමත එන්නේ. එහෙම එල්ලගෙන යන ටිකට තමයි දැන් අර අතන නතර වෙලානේ. ඒ අතර වෙඩි තිබුණේ. ඔව් ඒ අතර වෙඩි තියලා පොඩි දුරයි යන්නේ. ඒ අතර තුරේ වෙඩි තිබ්බහම වෙඩි වදින සද්ද ඇහෙනකොටම කාර් එකක් ඇවිල්ලා කොල්ලව දාගෙන. අදට ඉඳුවරට යන්නේ. කියන්නේ කවුරුද කියන්නේ ලොකු තාත්තවයි කියලා කියන්නේ. ලොකු තාත්තා කියන්නේ ලොකු අම්මාගේ මහත්මයා. ඔය ටික ඔකට දෙන්නේ මොකද? අනීෂාගේ අක්කාගේ මහත්මයා. අනීෂාගේ අක්කාගේ මහත්මයා. කියලා කිව්වේ ආද? ඔව් අකිලා කියන්නේ අකිලාගේ මහත්මයා.